ඇයි අපේ ජාතික උරුමේ බිඳක් සිනමාවේ ස්පර්ශ කරපු ගැහැණියයි. සිනමාවට වෙච්ච විශාල පාඩුවක් ඇගේ වියෝය. මොහොතින් මොහොත මැකී යන්නේ අපේ සිනමාවේ ප්‍රහර්ෂයයි. ඇය අපට සුවිශේෂ වන්නේ සිනමාවේ යුගයක් ඇය එලිපෙහෙලි කළ මහා දැවැන්ත රංගවේදිනියක් හැටියට. ඇයි අපේ ජාතික උරුමේ බිඳක් සිනමාවේ ස්පර්ශ කරපු ගැහැණියයි. ඒ නිසාම ඇය අපේ සංස්කෘතික මිනිසුන්ගේ අගමුල් ස්පර්ශ කරමින් ඔවුන්ගේ කඳුල සහ සතුට නිර්මාණය කළා. මාල්නි අක්කා ගැන කියනවා නම් සිනමාවට වෙච්ච විශාල පාඩුවක් ඇගේ වියෝය. ඒක මං හිතන්නේ කාටවත් ඒ අඩුව පුරවන්න පුළුවන් වෙයි කියලා. මාල්නි අක්කා වගේ කෙනෙක් ඒ පාඩුව ඇත්තටම වචනේ පරිසමාප්තියම නිලි රැජිනා.